අධිජන ජාතික අක්ෂරවලේ උදෑසන 8 සිට වෛද්‍ය වර්ජනයක් පවත්වනවා. මේකට හේතු වෙලා තියෙන්නේ වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු නියෝග හරියාකාරව ක්‍රියාත්මක නොකිරීම. අත්නොමතික ලෙස සමහර ස්ථානමාරු නියෝග ක්‍රියාත්මක කිරීමෙන් හින්දා මේ වෙනකොට අර්බුදකාරී තත්ත්වයක් පැන නැගලා තියෙනවා. ඉතින් මේ වෙලාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිනවා මේ ජාතික අක්ෂරෝහල වගේ රෝහලකට ගෙනත් දෙන්න කියලා අපිට පත් කරන්න කියලා සුදුසුකම් තියෙන වෛද්‍යවරයෙක්. මොකද මේ වෛද්‍යවරුන් පත් කරන්නේ නැති වුනහම දැඩි අපහසුතාවයකට පත් වෙනවා. ඒ වගේම වෛද්‍යවරුන් ස්ථානමාරු නියෝග ක්‍රියාත්මක කිරීමේදී පිළිගත් ක්‍රමවේදයක් තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පිළිගත් ක්‍රමවේදයට අපි ඒක ක්‍රියාත්මක කරමු. එහෙම නැති වුණොත් එහෙම මේ වෙනකොට අර්බුදකාරී තත්ත්වයක් කියලා ඇති වෙලා තියෙනවා. හේතුව මොකද රජයත් අපහසුතාවයට පත් වෙනවා මේ වගේ ක්‍රියාකාරකම් හින්දා. අනිත් පැත්තෙන් සෞඛ්‍ය වෛද්‍යවරුන් අපහසුතාවයට පත් වෙනවා මේ වැඩපිළිවෙල හින්දා. ඒ හින්දා අපි ඉල්ලා සිටිනවා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මේ වෙනකොට ඒ ස්ථානමාරු නියෝග පෞද්ගලික පරිගණනීය මත නොවේ පිළිගත් ක්‍රමවේදයකට ඉදි කරන්න කියලා. එහෙම නැති වුණොත් මෙහි අසාධාරණ සිද්ධ වෙන රෝගීන්ට ඒ අසාධාරණ සිද්ධ නොවීමට ඇති වගකීම ඇති වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න කියන එක තමයි මේ වෙලාවේ ඉල්ලා සිටින්නේ. මේ රෝගීන් ගොඩක් කට්ටිය හැරිලා යනවා. එයි වගකීම කවුද? රජයේ වෛද්‍ය නිලධාරීන් වාර ගන්නවද? නෑ සෞඛ්‍ය අමාත්‍යාංශයට ඒ වගේම අධ්‍යක්ෂකවරයාට වගකීමක් තියෙනවා ඒ අදාළ නියෝග හරියාකාරව ක්‍රියාත්මක කරන්න. ඒවා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දීලා තියෙන උපදේශ පිළිපදින්න කියලා. එහෙම පිළිපැද්දේ නැති වුනහම තමයි මෙවැනි ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. ඒ කියන්නේ වෛද්‍යවරු කී දෙනෙක් ස්ථානමාරුවෙන් දීලාද තියෙන්නේ? වෛද්‍යවරුන් 100ක් ඉන්නවා මේ රෝහලේ 100න් 70ක්. 100න් මේ වෙලාව වෙනකොට 70කට ස්ථානමාරු නියෝග ක්‍රියාත්මක කරන්න තියෙනවා. අධිජන ජාතික අක්ෂරවලේ උදෑසන 8 සිට වෛද්‍ය වර්ජනයක් පවත්වනවා. මේකට හේතු වෙලා තියෙන්නේ වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු නියෝග හරියාකාරව ක්‍රියාත්මක නොකිරීම. අත්නොමතික ලෙස සමහර ස්ථානමාරු නියෝග ක්‍රියාත්මක කිරීමෙන් හින්දා මේ වෙනකොට අර්බුදකාරී තත්ත්වයක් පැන නැගලා තියෙනවා. ඉතින් මේ වෙලාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිනවා මේ ජාතික අක්ෂරෝහල වගේ රෝහලකට ගෙනත් දෙන්න කියලා අපිට පත් කරන්න කියලා සුදුසුකම් තියෙන වෛද්‍යවරයෙක්. මොකද මේ වෛද්‍යවරුන් පත් කරන්නේ නැති වුනහම දැඩි අපහසුතාවයකට පත් වෙනවා. ඒ වගේම වෛද්‍යවරුන් ස්ථානමාරු නියෝග ක්‍රියාත්මක කිරීමේදී පිළිගත් ක්‍රමවේදයක් තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පිළිගත් ක්‍රමවේදයට අපි ඒක ක්‍රියාත්මක කරමු. එහෙම නැති වුණොත් එහෙම මේ වෙනකොට අර්බුදකාරී තත්ත්වයක් කියලා ඇති වෙලා තියෙනවා. හේතුව මොකද රජයත් අපහසුතාවයට පත් වෙනවා මේ වගේ ක්‍රියාකාරකම් හින්දා. අනිත් පැත්තෙන් සෞඛ්‍ය වෛද්‍යවරුන් අපහසුතාවයට පත් වෙනවා මේ වැඩපිළිවෙල හින්දා. ඒ හින්දා අපි ඉල්ලා සිටිනවා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මේ වෙනකොට ඒ ස්ථානමාරු නියෝග පෞද්ගලික පරිගණනීය මත නොවේ පිළිගත් ක්‍රමවේදයකට ඉදි කරන්න කියලා. එහෙම නැති වුණොත් මෙහි